මේ සැරේ අපේ කැම්පස් එකේ සෙට් එක ට්‍රිප් එකට ගිය බදුල්ලේ නාරංගල හයික් එක. යන වීව් එක නම් මාරම ලස්සනයි. තේවතු මැදින් පුංචි බස් එකක කඳු යායක් මැදින් යන මේ රයිඩ් එක නම් මාරම ෆන්. හැබැයි මේ පැත්තේ ඉන්න මිනිසුන්ගේ නම් ලයිෆ් එක ඒ තරම්නම් ෆන්. ඒ මිනිස්සුන්ට ඒක කොච්චර දුෂ්කර වුණත් ඉඳලා හිටලා කොළපාට මේ ලස්සන පරිසරය බලන්න අපිට නම් මාරම ෆන් and මාරම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. තේවතු යායක් මැදින් පයින් ගස් අතරින් කඳු හෙල් අතරින් යන මේ නාරංගල හයික් එක ඔන්න අපි දැන් පටන් ගත්තා. මුලදී නම් එච්චර අමාරුවක් වුණේ නැහැ. ඔයත් නාරංගල හයික් එක යන්න බලන් ඉන්න කෙනෙක් නම් මේ නාරංගල කන්ද නගින්න පාරවල් දෙකක් තියෙනවා. අපි නම් නැග්ගේ කීන කැලේ පාරින් ගිහිල්ලා ඒ හයික් එක ගැම්මට කන්ද නගින්න පටන් ගත්තා. ටික ටික යනකොට මාරම හති. මේ වගේ විනාඩියට මග නැවති තමයි ගියන්න අර උසම පේන කන්දට තමයි අපි යන්න ඕනේ. මග ඉතින් කන එකමයි අපේ ගෑන් එකේ වැඩේ. මාරම ෆන් එකේ අපි සෙට් එක ගියා. කොච්චර අමාරු වුණත් අපි එක ෆන් එකක් විදිහට ගෙන ගියා. සමහර වෙලාවට නම් පහළ බලද්දි ටිකක් බයත් හිතුණා. ඇත්තටම ඇඩ්වෙන්චරස් වගේම ඔයාලට මාරම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මාරම ෆන් එක කොච්චරද කියනවා නම් අපි මෙන්න මේ වගේ බඩ ගාගෙන තමයි කන්ද නැග්ගේ. සමහර තැන්වල ගර්ල්ස්ලාට ඇත්තටම නගින්න හරිම අමාරුයි. ඉතින් අපිට බොයිස්ලා උදව් කළා මේ කන්ද නගින්න. අන්තිමට මහන්සිය ප්‍රතිඵලය කොච්චරද කියනවා නම් මේ වීව් එක දකිද්දී අර මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. මාරම ලස්සන වීව් එකක්. නාරංගල කන්ද උඩට නැග්ගාම ඔයාලට බලා ගන්න පුළුවන්. නාරංගල කන්දට තව ටිකක් යන්න තියෙනවා. ඒත් අපි මෙතන ගොඩක් වෙලා රෙස්ට් කළා. මොකද අර කන්ද නැගලා අපිට හරිම මහන්සි. ඊට පස්සේ ඉතින් කට්ටියත් එක්ක ෆොටෝ ෂූට්, වීඩියෝ ෂූට් ඉතින් ගන්න තමතක කළේ නැහැ. මොකද ඉතින් ගර්ල්ස්ලා ගියාම ඔහොමනේ ඉතින් කොහොම හරි කන්දත් අන්තිමට බැහැලා අපේ නවාතැනට ගියා. අපේ යාළුවෙක්ගේ පුංචිලා ගෙදර තමයි අපි නැවතුනේ. ඉතින් එදා මාරම ෆන් එකක් ගත්තා. කට්ටියත් එක්කම සින්දු කිව්වා. මාර විදිහට එන්ජොයි කළා. ඉතින් සින්දු ටිකකොත් එහෙනම් අහමුකෝ. සමහර වීඩියෝ ක්ලිප්ස් ගන්නත් බැරි වුණා. අපේ ලස්සන බදුල්ලේ පුංචි ගමක පීල්ලකින් නෑව. ඒ මෙමරීස් එහෙම තියෙන්නේ අපේ මතකයේ විතරයි. වීඩියෝ ක්ලිප්ස් නැහැ. ඉතින් මේ වගේ මතක ගොන්නක් එකතු කරගෙන බදුල්ලේ නාරංගල කන්දත් නැගලා ආපහු මාතර බලා පිටත් වුණා. එහෙනම් thank you for watching.